ස්වර්ගයට රාජකීය පෙරහැරක්. මෝඩ රජෙකු සහ කපටි ඇමතිවරයෙකු පිළිබඳ විහිළු කතාවක්. මෝඩ රජෙක් සිටියේය. ඔහු නූගත් වංචාකාරයෙකි. ඔහුට කෙට්ටු විෂ සහිත ඇමතිවරයෙක් සිටියේය. ඔහු සෑම විටම රජුට ප්‍රශංසා කළේය. රජු බොහෝ විට මෙසේ කියනු ඇත. මට දිවුරන්න ඇමතිතුමනි, මම ඔබව කිසිදා අත් නොහරින බවට. ඇමතිවරයා සිනාසෙමින් දිවුරනු ඇත. ඇත්තෙන්ම රජතුමනි, ඔබ ස්වර්ගයට ගියත් නිරයට ගියත් මම ඔබ සමග සිටිමි. එක් සැන්දෑවක හිවලුන් රැලක් වනාන්තරයේ කෑ ගැසුවේය. ඒ ඇසූ රජතුමා ඇසුවේ, ඇමතිතුමනි, මේ හිවලුන් මෙතරම් ශබ්ද නගන්නේ ඇයි? අමාත්‍යවරයා ඇසුවේ, මගේ ස්වාමිනී, දැන් ශීත කාලයයි. අවාසනාවන්තයි හිවලුන්ට බ්ලැන්කට්ටුවක් නැත. ඔවුන් ඔබෙන් ලොම් ඉල්ලනවා. හිවලුන්ට බ්ලැන්කට් මිලදී ගෙඩීමට රජතුමා වහාම භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දුන්නේය. ඇමතිවරයා මුදල් සාක්කුවේ දමා ගත්තේය. හිවලුන්ට බ්ලැන්කට් නොදුන් නිලධාරියාටද ඔහු දඩුවම් කළේය. දිනක් වල්ලූරෙක් හමුවිය. දඩයම් කරන්න දන්නේ නැති රජතුමා පුදුමයෙන් නළුවා. මේ මොන වගේ සතෙක්ද? ඇමතිතුමා කිව්වා, රජතුමනි, මේ අපේ අලියෙක්. අලි නිලධාරියා ඌට කෑම නොදුන් නිසා ඌ මෙච්චර කෙට්ටු වෙලා. රජතුමා කෝපයටපත් වී අලි රියදුරුට දඩුවම් කරන ලෙස නියෝග කළා. ඌරා නැවතත් දුටු විට ඇමතිවරයා කිව්වා, මේ අපේ මුළු තැන්ගේ කෑම කාලා මහත වෙච්ච මීයෙක්. රජතුමා වහාම කෝකියා එල්ල මරන්න නියෝග කළා. කෝකියා එල්ල මරන්න හදනකොට ඇමතිවරයා දුවගෙන එවිත් එයාව නැවැත්තුවා. අනේ දෙවියනි, මේක හරිම හොඳ කාලයක්. දැන් එල්ලිලා මෙරෙන කෙනා කෙලින්ම ස්වර්ගයට යයි. මේ අපතයා ස්වර්ගයට යයිද? ඔහු කපටි නාට්‍යයක් කළා. රජතුමා ප්‍රීතියෙන් පැන්නා. එහෙනම් මම මුලින්ම ස්වර්ගයට යනවා කියලා එල්ලුම් ගහ දෙසට ඇවිද ගියා. රජතුමා නතර වුණා. ඇමතිතුමා, ඔබ මට දුන් පොරොන්දු අනුව මම යන ඕනෑම තැනකට ඔබ එනවා නේද? එන්න. ඔබ මුලින්ම ස්වර්ගයට ගොස් මට මාර්ගය පෙන්වන්න. ඔහු කිව්වා. ඇමති කෑ ගැහුවා. නමුත් රජතුමා යන්න දුන්නේ නැහැ. අපි අනිත් අයට කරදර හරාගත්තොත් ඒක අපිටම ආපහු එයි. තම කෑදරකමෙන් අන් අයව රවටාගත් ඇමතිවරයා තමාගේම බොරුවලට කොටු විය. මෙය ස්වර්ගයට යන රාජකීය ගමනයි. ඔබ කතාවට කැමති නම් මිහිරි හැඟීම් නාලිකාවට දායක වන්න, අදහස් දක්වන්න, සර වීඩියෝව බෙදාගන්න.